वर्षයේ 1759 සැප්තැම්බර් 1 වෙනිදා ලෝකයේ තාක්ෂණයෙන් ලදරු අවධියක පසු වූ කාලයක්. නමුත් එදා මධ්‍යම රාත්‍රියේදී මුළු මහත් පෘථුවියම සලිත කළ අద్භූත සිදුවීමක් වාර්තා වුණා. මිනිසුන් පැතිගන්වමින් අහස රුධිරයෙන් රතු වුණා. පක්ෂීන් උදෑසනයයි සිතා ගී ගයන්නට වුණා. මෙය හුදු අහඹු සිදුවීමක් නෙවෙයි. සූර්යා පෘථුවිය දෙසට එල්ල කළ මහා පරිමාණයේ ප්‍රහාරයක්. අද අපි කතා කරන්නේ කැරින්ටන් සිදුවීම ලෙස විද්‍යාව හඳුන්වන මිනිස් ඉතිහාසයේ වාර්තා වූ බිහිසුණුම භූචුම්බක කුණාටුව ගැනයි. ආරාධනා කරනවා සුපුරුදු විදිහටම මේ සුවිශේෂ වීඩියෝ එකේ අවසාන තප්පරිය තෙක්. එංගලන්තයේ සිටි සුප්‍රකත තාරකා විද්‍යාඥයෙකු වූ රිචඩ් කැරින්ටන් එදින උදෑසන තම දුරේක්ෂයෙන් සූර්යා දෙස බලා සිටියා. ඔහු දුටුවේ සූර්යා මටුපිටින් එකපාරටම විහිදුණු අතිශය දීප්තිමත් සුදු පැහැති ආලෝක ධාරාවක්. ඒ මොහොතේ ඔහු දැන සිටියේ නැහැ තවත් පැය කිහිපයකින් මේ ආලෝකය පෘථුවියේ sannivedana පද්ධතිය සහ මුලින්ම අඩාල කරන බව. මේ විද්‍යාවේදී හඳුන්වන්නේ සෝලර් ෆ්ලෙයාර් එකක් ලෙසයි. සූර්යා කියන්නේ නිකම්ම ගිනි බෝලයක් නෙවෙයි. එහි ඇතුළත ඇති චුම්බක ක්ෂේත්‍ර නූල් එකිනෙක පැටලි එකවරම කැඩී යාමෙන් කොරෝනල් මෑස් ඉජෙක්ෂන් හෙවත් CME එකක් හටගන්නවා. හැබැයි අපිට බය නැතුව ඉන්න පුළුවන් හේතුවක් තියෙනවා. ඒ තමයි පෘථුවිය වටා තියෙන භූචුම්බක ක්ෂේත්‍රය. මේක හරියට පෘථුවියට දාලා තියෙන ආරක්ෂක හෙල්මට් එකක් වගේ. මේ ආරක්ෂක වැට නිසා සූර්යාගෙන් එන භයානක කිරණ පෘථුවියට එන්න බැරුව දෙපැත්තට විසි වෙලා යනවා. මේ වැට නැත්නම් අද පෘථුවියේ කිසිම ජීවියෙක් ඉතිරි වෙන්නේ නැහැ. කැරින්ටන් සිදුවීමේදී මෙවැනි අතිවිශාල ප්ලාස්මා වලාවක් තත්පරයට කිලෝමීටර් දහස් ගණනක වේගයෙන් පෘථුවිය දෙසට ආවා. සාමාන්‍යයෙන් මෙවැනි වලාවක් පෘථුවියට ඒමට දින 3-4ක් ගත වුවත් මේ කුණාටුව පැය 18ක් වැනි කෙටි කාලයකින් පෘථුවී වායුගෝණයට ඇතුළු වුණා. එකල තිබූ දියුණුම sannivedana මාධ්‍ය වූයේ ටෙලිග්‍රාෆ් යන්ත්‍රයි. සූර්ය කුණාටුව නිසා ඇති වූ අධික විදුලි ධාරාව කොතරම් ප්‍රබලදයත් ටෙලිග්‍රාෆ් ක්‍රියා කරවන්නන්ගේ අත් කරන්ට් වෙදි පිලිසීමට ලක් වුණා. ඇතැම් යන්ත්‍ර බැටරි රහිතව පවා ක්‍රියා කළේ වායුගෝලයේ තිබූ අධික විද්‍යුත් චුම්බක ශක්තිය නිසයි. රෑ මැද්දේ අහස ආලෝකවත් වූ නිසා කැලිෆෝනියාවේ රන් සොයන්නන් උදෑසනයයි සිතා උදෑසන ආහාරය පවා පිළියෙල කළා. අපේ පෘථුවියේ මධ්‍යයේ ඇති දියර යකඩ හරය මගින් නිර්මාණය කරන චුම්බක ක්ෂේත්‍රය නැත්නම් එදා කැරින්ටන් සිදුවීමෙන් පෘථුවියේ වායුගෝලයේ පවා විනාශ වන්නට ඉඩ තිබුණා. නමුත් මේ ප්‍රබල කුණාටුව නිසා අපේ චුම්බක පලිහ තදින් සෙලවීමට ලක් වුණා. මෙය ජියෝමැග්නටික් ස්ටෝම් එකක් ලෙස හඳුන්වනවා. දැන් වඩාත්ම බියජනක ප්‍රශ්නය මෙයයි. අදවැනි තාක්ෂණයෙන් උච්චතම අවස්ථාවක සිටින ලෝකයකට මෙවැනි කුණාටුවක් වෙදුනොත් මොකද වෙන්නේ? සියලුම චන්ද්‍රිකා පද්ධති පිලිසියා හැකිය. sannivedanaya සහ ගුවන් ගමන් අඩාල වනු ඇත. අධිබල හැටි ට්‍රාන්ස්ෆෝමර් පිපිරියා මනිසා මුළු ලෝකයේම වසර ගණනාවකට අඳුරේ සිටීමට සිදුවේ. ඇස්තමේන්තු වෙලිදක තොරතුරු අනුව මෙවැනි කුණාටුවකින් සිදුවන හානිය ඩොලර් ට්‍රිලියන ගණනක් වනු ඇත. සූර්යා අපට ජීවනය දෙනවා වගේම එය ඕනෑම මොහොතක අපේ ශිෂ්ටාචාරය අලුදූසිලි කළ හැකි ප්‍රබල ශක්තියක් දරනවා. කැරින්ටන් සිදුවීම අපට මතක් කර දෙන්නේ ස්වභාවයේ ඉදිරියේ අප කොතරම් අසරණයි යන්නයි. විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි කුණාටුවක් ඕනෑම මොහොතක නැවත ඇති වී හැකි බවයි. අපි ඒ සඳහා සූදානම්ද? කැරින්ටන් එදා දුටුවේ අద్භූත ආලෝකය අනාගතයේදී අපේ ලෝකය අඳුරු කරන මාරක නිමිත්තක් නොවන්නට අපි ප්‍රාර්ථනා කරමු. මේ විශ්වයේ ඔබ නොදන්නා මෙවැනිම විස්මිත සහ බිහිසුණු තොරතුරු ඉදිරියටම දැනගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හමුවෙමු. එතකල් ඔබට සුබ දවසක්.